අපි අපේ ක්ලාස් වල ළමයින්ට උගන්වන වෙලාවල් වලට විශේෂයෙන්ම මගේ විෂය විද්‍යාව විෂය උගන්වන වෙලාවට ළමයි චිට් වලින් හරි ළමයි කෙලින්ම ඕරලි හරි කියන්නේ වචනෙන් හරි අපෙන් අහන ප්‍රශ්න තියෙනවා. ගොඩක් ළමයි අහන්නේ පොදු ප්‍රශ්න. අපි පදවිය ගත්තත් අපේ එතනින් පිට අපි කරන මැදවච්චිය වගේ ප්‍රදේශවල පන්ති කරන ඒවා ගත්තත් මේ ඕනම තැනකදී අපිට අපෙන් ළමයි අහන ප්‍රශ්න සාමාන්‍යයෙන් පොදු ප්‍රශ්න තමයි අහන්නේ. ගොඩක් වෙලාවට ළමයි අහන ප්‍රශ්නයක් තමයි සර් ඇයි මේ විද්‍යාව විෂය අමාරු? ඇයි මේ විද්‍යාව විෂය කියන එකට සමහර ළමයින්ට හොඳ රිසල්ට් එකකට යන්න බැරි? ඇයි මේ විද්‍යාව විෂය සමහර වෙලාවට තේරෙන්නේ නැත්තේ ළමයින්ට? ඒ වගේම ඇයි මේ විද්‍යාව විෂයට අපිට සැලැස්මක් හදා ගන්න බැරි? මේ වගේ ප්‍රශ්න. එතකොට අපිට දැන් අපි උගන්වනකොට අපිට දැනෙන මේ අපෙන් ඒ අහන ප්‍රශ්නත් එක්ක මම කල්පනා කරා මේ පිළිබඳව වැඩසටහනක් කෙරුවොත් හොඳයි කියලා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ළමයි ඉලක්ක කරගෙන. සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ඉගෙන ගන්න ළමයි ඉලක්ක කරගෙන. ඉතින් මම ඒ සඳහා මගෙම මීට කලින් අවුරුද්දක පන්ති වලට සහභාගී වෙලා විද්‍යාව විෂයට ඒ සාමාර්ථයක් ගත්ත මගේම ශිෂ්‍යයෙක් මගේම ගෝලයෙක් මම සම්බන්ධ කරගත්තා. ඔහුට මොනවද දැනුණ ප්‍රශ්න කියලා මෙතනදී මේ මොහොතේදී අහලා එතකොට ඒ ප්‍රශ්නම වගේ ළඟ යන ප්‍රශ්නනේ ඇත්තටම ළමයින්ට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔහුගෙන් ඒ ප්‍රශ්න ටික විමසලා ඒවට පිළිතුරු ලබා දෙන්න මම අද වැඩසටහනේ මගේම ගෝලයෙක් සම්බන්ධ කරගත්තා. අපි අහලා බලමු එයාගෙන් මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඇත්තටම සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ගත්තොත් අමාරුද? නෑ ඇත්තටම මෙහෙමයි. සාමාන්‍ය පෙළ විද්‍යාව කියන විෂය අමාරු විෂයක් නෙමෙයි. නමුත් ඒක ළමයි විහිං අමාරු කරගෙන තියෙනවා. දැන් මං හිතන්නේ දැන් මං පෙරලා ඔයාගෙන් ප්‍රශ්නය අහුවොත් ඔයාට ඒක දැනුණාද? ඇත්තටම මට ඒක දැනුණා. ඒ කියන්නේ මම O level කරද්දී මට තිබ්බ සබ්ජෙක්ට් වලින් මට තිබුණ අමාරුම විෂය තමයි විද්‍යාව විෂය වුණේ. ඔව්. එතකොට ඔබට තියෙන සාමාර්ථය මොකද්ද? විද්‍යාවට ඒ සාමාර්ථයක් තියෙනවා. ඔව්. ඔය ඒ සාමාර්ථය ලබා ගන්න ඔබට නිකන් ඉඳලා පුළුවන් වුණාද? ඒකට ඒ වෙනුවෙන් අර වැඩ කරන්න ඕනේ වුණා. ඒකේ තියෙන කන්ටෙන්ට් එකත් එක්ක යන්න. ඔව්. දිගටම වැඩ කරගන්න. හරි. එතකොට ඔබ දැකලා තියෙනවද සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය අසමත් වෙන ළමයි? දැකලා තියෙනවා. එතකොට ඒ අය මොකද කරේ ඇත්තටම? ඔබ දන්න විදියට. දැන් ඔබේ මිත්‍රයෝ ඉන්නවා. ඔබ ආශ්‍රය කරලා තියෙන මිත්‍රයෝ ඉන්නවා. සමහර වෙලාවට විද්‍යාව විෂය අසමත් කට්ටිය ඉන්නවා. ඒ අය මොකද? ඒ අය අර විෂය කරුණු සංකීර්ණ වෙන තරමට ඒකට දෙන්න ඕන අර කාලෙම දෙන්න නැතුව තමයි විද්‍යා විෂය අසමත් වෙන්න මම හිතන විදියට හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් ඔබේ ප්‍රශ්නෙට ඔබෙන්මයි උත්තරේ ගත්තේ. ඒ කියන්නේ විද්‍යා විෂය ඇත්තටම අමාරු විෂයක් නෙමෙයි. ඒකට අපි යොදන කාලය අනුව, ඒකට අපි වැඩ කරන විදිය අනුව තමයි මේක අමාරුද, ඒ වගේම ලේසිද, Tamanට හොඳ සාමාර්ථයකට යන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඔතනයි තියෙන රහස. ඇත්තම කතාව ළමයි පාඩම් කරනවා කියලා කරන්නේ පාඩම් කරන එක ඇත්තටම මේ පාඩම් කරනවා කියලා ළමයි කරන්නේ වැරදි දෙයක්. බහුතරයක් ළමයි පාඩම් කරන විදිය දන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ළමයි හිතාගෙන ඉන්නේ තමන්ගේ එක්කෝ ටෙක්ස්ට් බුක් එකේ එහෙම නැත්නම් අච්චු පොතේ තියෙන ටික අරගෙන පාඩම් කරුවොත් එහෙම නැත්නම් ඒ ළමයි මේ එයාලගේ සටහන් පොතේ එක්කෝ ඉස්කෝලෙන් දෙන සටහන් පොතේ එහෙම නැත්නම් එයාගේ ටියුෂන් එකේ හම්බෙන ටියුට් එකෙන් එහෙම නැත්නම් ඒ හම්බෙන සටහනේ ඒ තියෙන ටිකම විතරක් පාඩම් කරුවාම එයාට හැමදේම විෂය තුල හරියනවා කියලා එයාට හැමදේම විෂය තුල ධාරණය වෙනවා කියලා එයා හිතාගෙන ඉන්නවා. ඇත්ත කතාව ඒක නෙමෙයි. එතන තියෙන්නේ රහසක්. ඒ රහස තමයි අපි පාඩම් නෙමෙයි කරන්න ඕන ඇත්තටම. අපි කරන්න ඕන ස්ටඩීන් කියන දේ. එහෙම නැත්නම් අධ්‍යයනය කිරීම කියන එක. මේ අධ්‍යයනය කිරීම කියන එක නිකම්ම පොත බලාගෙන හිටියට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. විද්‍යාව විෂය තුල දැන් ඔබත් දන්නවනේ. විද්‍යාව විෂය සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත ළමයෙක් විදියට ඔබ දන්නවා අපි එක දෙයක් ඉගෙනගෙන එතනින් එහාට සමහර අවස්ථාවලදී අපිට රටාවල් හම්බ වෙනවා. මෙතනින් ඉදිරියට යන්නේ කොහොමද? මෙතනින් ඊළඟට එන්නේ මොකද්ද? මෙතනින් ඊළඟට එන්නේ මොකද්ද? මේ වගේ. අන්න ඒ රටාවල් අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ළමයින්ට මූලික ගණිත සංකල්ප බෑ. ඒ අය මූලික ගණිත සංකල්ප ටික දශම සුළු කිරීම, බෙදීම්, ಗುಣ කිරීම, අපි කියනවා චක්කරේ. ඒ මුකුත් එයාලා අධ්‍යයනය කරන්නේ නැතුව ගණිතය කියන විෂය පැත්තකින්ම තියලා තමයි එයාලා ඉන්නේ විද්‍යාව විෂය පාඩම් කරන්නේ. විද්‍යාව විෂය ඉගෙන ගන්න ඉන්නෙත් ඒ විදියට. ඒ විතරක් නෙමේ විද්‍යාව විෂය ඉගෙන ගන්න නම් සිංහල හරියට පුළුවන් වෙන්න ඕන. ඇත්තම කතාව.
ඒ කියන්නේ කෙනෙක් හිතනවා නම් අපිට සිංහල වැඩක් නැහැ සිංහල කියන විෂය භාෂාවක් ඒ එතනින් එහාට සිංහල දැන් උසස් පෙළ සයන්ස් කරන්න ඉන්න ළමයෙක් ගැන හිතමුකෝ. ඒ ළමයා හිතාගෙන ඉන්නවා නම් මට ඉතින් O level වලින් පස්සේ සිංහල වල වැදගත්කමක් නැහැනේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඔහු වරද්ද ගන්න පළවෙනිම තැන තමයි එතන. හේතුව තමයි සිංහල භාෂාවේ තියෙන ඒ වචන වලින් තමයි අපි විද්‍යා විෂය ඉගෙන ගන්න. අපි සිංහල මීඩියම් ඉගෙන ගන්න ළමයි. එතකොට ඒ වචන වලින් අපිට විද්‍යා විෂය තුල කියවෙන සමහර දේවල් වල තේරුම හරියට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට සමහර ළමයි ඒක හරියට සිද්ධ කරන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ළමයින්ට සිංහල බෑ. ඔතනයි ගැටලුවේ ආරම්භය. පළවෙනිම දේ සිංහල හරියට ඉගෙන ගන්නේ නැහැ. සිංහල භාෂාවෙන් එතකොට විද්‍යා විෂය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඊළඟ එක මූලික ගණිත සංකල්ප අමතක කරලා තමයි එයාලා එන්නේ මේ විද්‍යා විෂය ඉගෙන ගන්න සහ එයාලා පාඩම් කරන්න යනකොටත් ඒ විදිහටම තමයි කරන්නේ. ඔන්න ඔය දේ නැතුව පටන් ගන්න නිසා එයා පාඩම් කිරීම කියන එක හරියට සිද්ධ කරන්නේ නැහැ. ඇත්තටම පාඩම් කිරීම නෙමෙයි ඒක අධ්‍යයනය කිරීම. ඒ දේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. අධ්‍යයනය කිරීමකදී සිද්ධ වෙන්න ඕන මූලික සංකල්ප ටික ඉගෙනගෙන එතනින් ඔබට තියෙන දේ රටාවල් එක්ක අවබෝධයෙන් ඉදිරියට ගමන් කරන්න ඕන. එතනදි තමයි ඔබට ඔබ කෙටි සටහන් හදනවා නම් එහෙම ඒ වගේම මයින්ඩ් මැප්ස් හදනවා නම් එහෙම සංකල්ප සටහන් හදනවා නම් එහෙම ඊට පස්සේ එතනින් එහාට ගැටලු විසඳනවා නම් ගණන් කරනවා නම් පාස් පේපර්ස් කරනවා මේ හැම දෙෙම එන්නේ එතනින් පස්සේ. එතකොට මේක තමයි පුහුණු කිරීම. ඒ පුහුණු කිරීමට යන්න ඕන ඔබ ස්ටඩීන් එක්ක. එහෙම නැත්නම් අධ්‍යයනය කිරීමක් එක්ක. ඒ අධ්‍යයනය කිරීමදී කරන්නේ ඔබ මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? මෙහෙම වුණේ ඇයි? ඔබ ඉගෙන ගත්ත කාරණා වලින් තමයි ඒක අපි ඉදිරියට ගෙනියන්න ඕන. ඔන්න ඔය දේ කරන්නේ නැති තාක්කල් ළමයෙකුට විද්‍යා විෂය අමාරුයි තමයි. හරි සර්. දැන් අපි කියනවානේ මේ ලෝකේ දෙයක් පාඩම් කරපු නැති කෙනෙක්ට උනත් දැන් වැඩ කරන්න ගත්තොත් විද්‍යාවට ඒකක් ගන්න පුළුවන් වෙයිද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මේ දැන් අපි හිතමු මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ කියලා. එහෙම වුණොත් ඔබට ඒ අපි කියන්නේ දැන් ඔයා ප්‍රශ්නය අහුවේ කිසිම වැඩක් මේ වෙනකොටවත් නොකරපු කෙනෙක් ගැනනේ. එහෙම කෙනෙකුට වුණත් ඇත්තටම එයා හොඳ විනයකින් වැඩ කරනවා නම් මේ ඉදිරි කාලය තුල එයාට පුළුවන් සාමාන්‍ය පෙළ විද්‍යා විෂයට ඒ සාමර්ථයක් ගන්න. අනික් විෂයන් වලටත් එහෙම තමයි. ඒක ලොකු ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක් ඇත්තටම. ඒක ඒ කියන්නේ අපි හොඳ ලොකු විනයක් ඇතුව කරගෙන යන්න ඕන දෙයක්. ඒ වගේම අපි අපේ මයින්ඩ් සෙට් එකේම නැත්නම් අපේ හිතේ තියෙන්න ඕන මේ හොඳ පාලනයක්, මනා පාලනයක් තියෙන්න ඕන. මේ හැමදේම එකතු වුණොත් එයාට පුළුවන් ඔය කියන ඉලක්කයට ළඟා වෙන්න. දැන් මේකෙදි හැබැයි ළමයෙක් මුලින්ම අවබෝධ කරගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ප්‍රධානම දේ තමයි අංක 1 එයාට සටහනක් නැතුව පාඩම් කරන්න බෑනේ. නේද? එයාට මේ අපිට රජයෙන් දෙන ටෙක්ස්ට් බුක් ටික අරුණකොට ටෙක්ස්ට් බුක් 4ක් තියෙනවානේ. 10 වසර සිලබස් එකට පොත් 2ක් තියෙනවා. 11 වසර සිලබස් එකට පොත් 2ක් තියෙනවා. ඔය පොත් 4 පාඩම් කරන්න පුළුවන්. නමුත් ඔය පොත් 4ෙදී ඉගෙන ගන්න තියෙන කියන්නේ මේ විෂය නිර්දේශය ඇතුලේ මම මේ කියන්නේ. මේ විෂය ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන කරුණු ඉගෙන ගන්න යනකොට ඔබට අනිවාර්යයෙන්ම ඔබේ වචනෙන් ලියාගත්ත සටහනක් අවශ්‍ය වෙනවා. මේ දේවල් මේ විස්තර කරලා ලියාගත් නේද? අපි යම් කිසි කාරණයක් දැන් අපි උදාහරණයක් විදිහට හිතමු අයනීකරණ ශක්තිය පිළිබඳව නේ. අයනීකරණ ශක්ති විචලනය පිළිබඳව ඔබ ඔබේ වචනෙන් ලියාගත්ත සටහනක් තිබිය යුතුයි. ඔය ඒකට අර රජයේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ටිකම කියවුවට සමහර විට ඔබට ඒක ඔලුවට වැටෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම ළමයෙක් කරන්න ඕන පළවෙනිම කාරණාව තමයි එයාගේ සටහන හරියට හදා ගන්න ඕන. එක්ක මේ වෙනකොට එයා සටහන් ලියලා නැත්නම් අඩුම තරම ලියපු කෙනෙක්ගෙන් තමන්ට අවබෝධ කරගන්න පහසු වෙන විදියට තමන්ට තේරුම් ගන්න පහසු වෙන විදියට ලියපු කෙනෙක්ගෙන් සටහන මේ වෙනකොට අරගෙන එයා ඒක ෆොටෝකොපි හරි කරගන්න ඕන අඩුම තරමේ. නේද? ඒ වගේම තමයි මෙතනින් ඉදිරියට කිසිම අඩුපාඩුවක් නැතුව එයාගේ සටහන සකස් කරගෙන යන්න ඕන අංක 1. ඊට පස්සේ ඊළඟ දේ තමයි එයා දැනගන්න ඕන එයාට මේ වෙනකොට මේ විෂය තුල පුළුවන් මොනවද බැරි මොනවද කියන එක. නේද? පුළුවන් පාඩම් Tamanට හොඳට ස්කෝර් කරන්න පුළුවන් පාඩම් මොනවද? Tamanට ස්කෝර් කරන්න අමාරු පාඩම් මොනවද? මේ දේ අවබෝධ කරගන්න ඕන. ඊළඟ දේ. එහෙම තමන් පිළිබඳව වැලිඩේෂන් එකක් නැතුව තමන් පිළිබඳව තක්සේරු කිරීමක් නැතුව මේ ගමන යන්න අමාරුයි.
ඒක අඳුරේ අතපත ගන්නවා වගේ වැඩක් වෙන්නේ. අපි මොන උපදෙස් දුන්නත් වැඩක් නැහැ එහෙම වුණොත් ළමයෙකුට ඔහු දන්නේ නැහැ ඔහු කරන්න ඕන මොකද්ද කියලා. නේද? ඒ නිසා එයා දැනගන්න ඕන ඉස්සල්ලාම එයාට පුළුවන් දේ මොනවද? එයාට බැරි දේ මොනවද කියලා. මේ වෙනකොට. එතනින් පස්සේ එයා ඊට පස්සේ සකස් කරගන්න ඕන එයාට ඒ පුළුවන් ටික හොඳට තවත් තහවුරු කරගන්නත් ඒ වගේම එයාට මේ වෙනකොට අපහසු අමාරු බැරි විෂය කරුණු ටික හොඳට එයාට ඒවා ටික එයාට හරියට ප්‍රැක්ටිස් කරගන්නත් එයා සැලැස්මක් සකස් කරගන්න ඕන. ඔන්න ඔය සැලැස්ම සකස් කර ගැනීම තමයි ඊළඟට වැදගත්ම කාරණාව වෙන්නේ. ඒතර මේ සැලැස්මක් සකස් කිරීම කියන එක මම අර කලින් කිව්වා වගේ ලොකු ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක්. ඒක තමයි ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන තමන්ට. ඒ කියන්නේ තමන්ට විනයක් තියෙන්න ඕන. මම මේ කියන්නේ අර වැඩිහිටියන්ට ගරු කරනවා වගේ ඒ වගේ කතන්දරයක් නෙමෙයි. මේ විෂය තුල ඔහු අමාරු තමන්ට අමාරු වෙලා තියෙන අපහසු වෙලා තියෙන විෂයක් තුල ඉදිරියට යනකොට ඔහුට තියෙන්න ඕන ඔහුගේ හදවතේ විනයක් තියෙන්න ඕන. ඔහුගේ ඒක ඒ තමන්ගේ විෂය වෙනුවෙන් මහන්සි වෙන එකේ ක්‍රියාකලාපය තුළ තමන් හොඳ විනයක් ඇතුව යන්න ඕන. ඔහු මහන්සි මම මෙච්චර වෙලාවක් මහන්සි වෙන්න ඕන මේකට. ඒ පිළිබඳව තමයි සැලැස්ම සකස් කරගන්න ඕනේ. එතකොට මේ සැලැස්මක් සකස් කරගන්න එක ගොඩාක් වැදගත්. දැන් මට ඔහොම කියනකොට පොඩි දෙයක් මතක් වුණා. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මගේ යාළුවෙක් හිටියා. දැන් අපිත් විශ්වවිද්‍යාලේ ඉන්නකොට අපේ end semester exam වලට එහෙම අපි පාඩම් කරනවා. පාඩම් කරනකොට දැන් මගේ යාළුවෙක් හිටියා. අතන මේක මේ කියන්නේ මේක ළමයෙක්ව ඩිමෝටිවේට් කරන්න නෙමෙයි. මේ නමුත් මේ කතාව කියන්නේ මෙහෙම වෙලා බෑ කියලා කියන්නේ. එතකොට මේ මගේ යාළුවෙක් හිටියා ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ තියෙන විශ්වවිද්‍යාලයේ නමින් කියනවා නම් ඒකට අර විශ්වවිද්‍යාලය ඇතුළේ භාවිත කරන නමක් තියෙනවානේ. ඒ නමින් කියනවා නම් අපේ බණී කියලා කියන්නේ. දැන් බණී දවසක් මම ඒ විදිහටම කියන්නම්. මේක මේ බණී දවසක් අපිට හම්බ වෙනවා. හම්බ වෙනකොට end semester exam එකට අපි දැන් පාඩම් කරනවා සැලසුම් හදලා. ඉතින් ඇත්තටම මට plan එකක් තිබ්බයි වෙනකොට. ඉතින් මේ බණීගෙන් ඇහුවා බණී කොහොමද මචං දැන් ඔබ මොකද පාඩම් කරනවද ඉන්නවද කියලා. ඉතින් නිකන් අහනකොට බණියා කිව්වා ඔව් ඔව් plan එකක් හදලා පාඩම් කරන්නේ. හොඳ plan එකක් ගහලා තියෙන මචං පාඩම් කරනවා එහෙමයි කියලා. ඉතින් හරි ඒක එච්චරයි ඒ කතාව. ඉතින් එතනින් පස්සේ මම කතා බහ කරලා ඉවර වෙලා end semester exam එක ඉවර වෙලා බණී ආයි දවසක් හම්බ වෙනවා. හම්බ වෙනකොට බණියා මොකද විභාගේ ගොඩ දැම්මද මොකද කියලා. නෑ බං කියලා වුණා විභාගෙට. දැන් මම බණියාගේ උත්තරේ. දැන් එතකොටම දැන් අපි අහනවා ඇයි දැන් ඔබ අර plan එකක් හැදුවේ? නෑ බං. ඒ plan එකෙත් අවසානට තිබ්බ කෙලවෙනවා කියලා තමයි කිව්වා. දැන් එතකොට ඔය සැලැස්ම කියන එක ඔහොම වෙලා බෑ. අපි හදන. ඒ කියන්නේ අපි හදන සැලැස්මත් අවසානට අපි නැති වෙලා යනවා කියන එක තිබිලා බෑනේ නේ. එතකොට අපි හදන සැලැස්ම තුල අවසානට තියෙන්න ඕන මොකද්ද? ඒකේ අපේ ජයග්‍රාහී අවසානයක් තියෙන්න ඕන නේද? අපි දිනනවා කියන තැන තියෙන්න ඕන නේ. මං මේ ටාගට් එක ඇචීව් කරනවා. ඕකනේ එන්න ඕන. ඉතින් ඔය දේ හදා ගන්න ඕන. ඒ දේ හදා ගන්න ඉස්සල්ලාම දැන් අපි ටයිම් ෆ්‍රේම් එකක් ගහ ගන්න ඕන. ඒ කියන්නේ කාල රාමුවක් අපිට තියෙන්න ඕන. දැන් අපි නිකන් හිතමු මෙහෙම. අපි හිතමු දැන් අද මැයි මාසේ 7 වෙනිදා නේද? අද මැයි මාසේ 7 වෙනිදා. අපි හිතමු දෙසැම්බර් 7 වෙනිදා විභාගේ පටන් ගන්නවා කියලා සාමාන්‍ය පෙළ විභාගේ. 8 වෙනිදා පටන් ගන්නවා කියලා හිතමු. එතකොට තව දවස් හරියටම තියෙනවා 210ක්. මාස 7ක්. නිකන් මාසයකට දවස් 30යි කියලා හිතලා අපි උපකල්පනය කරලා ගන්න හැදුවොත් මම මේ ආසන්න වශයෙන් ගණන් කියන්නේ. එතකොට දවස් 210ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දවසක දැන් අපි පාසල් යන දවසක් ගත්තොත් උදේ 6ට නැගිටින ළමයෙක් නම් උදේ 6ට නැගිටලා ටිකක් පාඩම් කරලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එහෙම බෑනේ ඇත්තටම නේ. එතකොට උදේ 6ට හැරිච්ච ළමයා කෙලින්ම ලෑස්ති වෙන්නේ පාසල් යන්නම තමයි නේද? ගිහිල්ලා එකමාරට ඇරිච්ච ගමන් ගෙදර මතු වෙන්න බෑනේ. එහෙනම් එතන ඉඳන් ගෙදරට එන ටයිම් එකකුත් තියෙන්න ඕන. අපි නිකන් ඇවරේජ් හිතමු 6ට නැගිටපු ළමයා 3 වෙනකන් පාසල වෙනුවෙන් තමයි මේ වෙලාව වැය වෙන්නේ. ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නත් ඕන, ගෙදර එන්නත් ඕන. එතකොට එතනදී උදේ 6 ඉඳන් දවල් 3 වෙනකම්ම පාසල වෙනුවෙන් කාලය වෙන් කරන්න වෙලා. ඒ කාලය ඇතුළත පැය 5යි විනාඩි 40ක්. ඔහුට තියෙනවා පැය 5යි විනාඩි 40ක් තියෙනවා ඔහුට ඔහුගේ පාසල තුල අධ්‍යයනය කටයුතු කරන්න. එතකොට ඒ කියන්නේ විනාඩි 40 කාලච්ඡේද 8ක් තියෙනවනේ. ඒ කාලය තුල. එතකොට ඊට පස්සේ තියෙනවා අපි හිතමු එයාට දිනපතාම පන්තික් තියෙනවා කියලා. දිනපතාම එයා ටියුෂනුත් යනවා කියලා. එහෙම නැත්නම්
අද දවසේ ටියුෂන් තිබ්බොත් හෙට දවසේ යාට එක්ස්ට්‍රා කරිකියුලර් මොනවා හරි තියෙනවා. එහෙම නැත්නම් ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් මොනවා හරි තියෙනවා කියමුකෝ. එහෙම දවසකට පැය 3ක් අනිවාර්යෙන් එයා ටියුෂන් එකකට හරි ඒ වගේ දෙයකට කැප කරන්න ඕන. අපි හිතමු දැන් 3 ඉඳලා දැන් කීයද? 6යි. හවස 6යි. මෙයා ගෙදර ඇවිල්ලා ඉවරලා මෙයාගේ වැඩ ටික කරගන්නත් එපා. නාන්න ඕන, මෙයාගේ රෙදි ටික හොද ගන්න ඕන නේ. තමන්ගේ වැඩ කරගන්න ඕන. සාමාන්‍ය පෙළ ළමෙක් නේ. එතකොට ඒ වැඩ ටිකත් කරගන්න ඕන. අපි හිතමු 6ට ආපු ළමයා 7 වෙනකම් මේ වැඩ ටික සිද්ධ කරගත්තා කියලා. ඊට පස්සේ ඔතනින් පස්සේ රාත්‍රී කෑම නේ. රෑ කෑම ගන්න ඕන. ඒ වගේම ගෙදර ඉන්න මිනිස්සු එක්කත් කතා බහ කරලා ඉන්න බෑ. ගෙදර මිනිස්සු ඉන්නවද කියලාත් බලන්න බෑ නේ. ඔව්. ඒ වැඩ තියෙනවානේ අපිට. එතකොට එහෙම වෙනකොට අපි හිතමු රෑ 8යි. දැන් ඒ රෑ 8 වෙනකොට දල වශයෙන් මෙයාගේ දවසේ රූටින් දවසේ ඇතුළත තියෙන එයාගේ රූටින් එක ඉවරයි. එතනින් එහාට ඉතුරු කාලය සම්පූර්ණයෙන් එයාට යොදවන්න තියෙන්නේ එයාගේ අධ්‍යයන කටයුතු සඳහා. එදිනෙදා. ඒ කියන්නේ පාසල වෙනුවෙන් විනාඩි පැය 5යි විනාඩි 40ක් එයා යොමු කරලා ඊට අමතරව පැය 3කුත් තව ටියුෂන් එකකටත් දාලා හවස ඊට අමතරව දැන් රාත්‍රී 8 ඉඳලා එයාට පුළුවන්. අපි හිතමුකෝ පැය 6ක් දවසකට නිදා ගන්න ඕන කියලා. එතකොට මෙයාගේ පැය 6 සම්පූර්ණ වෙන්න නම් උදේ 6ට නැගිටින්න පැය 6 සම්පූර්ණ වෙන්න නම් රෑ 12ට නිදාගත්තාම ඇති. නේද? එතකොට එහෙනම් රෑ 8ට මෙයා එයාගේ ඩේලි රූටින් එකෙන් නිදහස් වෙනවා. එතකොට 8 ඉඳන් 12 වෙනකන් එයාට තියෙනවා පාඩම් කරන්න. පැය 4ක්. එතකොට දවසකට පැය 4ක් තියෙනවා. සතියකට කීයක් තියෙනවද? සතියකට දවස් 7ක් තියෙනවා. අපි සෙනසුරාදා ඉරිදත් ඒ විදිහටම ගමුකෝ. මොකද සෙනසුරාදා ඉරිදාත් ළමයින්ට ක්ලාස් තියෙනවා. සමහර වෙලාවට ඇත්තටම නේද? ඒක පාසල් දවසකට වඩා බිසි ළමයින්ට සෙනසුරාදා ඉරිදායි දවස නේද? ඒක අත්දැකීමෙන් අපි දන්නවනේ. එතකොට මේ එහෙම වුණාම අපි හිතමු අපි ඒක එතකොට දවස් 4ම පොදුවේ ගත්තොත් දවසකට පැය 4 ගානේ දවස් 4 පැය 28ක් තියෙනවා යාට. නේද? ඒතර විෂයන් කීයක් ඉගෙන ගන්නවද? 9ක් ඉගෙන ගන්නවා. ඒ විෂයන් 9ට පැය 28 ගත්තොත් එහෙම අපිට එක විෂයකට වැටෙන්නේ සතියකටම පැය 3යි විනාඩි 10ක් විතර. තේරුණාද? පැය 3යි විනාඩි 10ක් විතර වැටෙන්නේ. විනාඩි 6ක් විතර තමයි වැටෙන්නේ අතන. පැය 3යි විනාඩි 6ක් විතර. නේද? එතකොට දැනට තියෙනවා දවස් 210ක් ඉතුරු වෙලා ඒ වගේ. නේද? එතකොට පැය 3යි විනාඩි 10ක් තියෙන්නේ සතියකට දවස් 7කට. එතකොට 210කට ඒ වගේ තියෙන්නේ දවස් 7කට නම් ඒ වගේ 30 ගුණයයි තියෙන්නේ. ඒ කියන්නේ පැය 3 30යි කියන්නේ 90යි. එතකොට විනාඩි 6 ගානේ 30යි. නේද? අන්න ඔය වගේ පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් පුරා දින පැය 24 දින 4ක් වගේ කාලයක් තමයි එක විෂයකට සාමාන්‍ය පෙළ දක්වා මේ වෙනකොට අද මේ මොහොත වෙනකොට ඔබට ඉතුරු වෙලා තියෙන්නේ. පුරා දින 4යි. පැය 24ම වැඩ කරනවා කියලා හිතුවොත් එහෙම දින 4යි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් තේරෙනවද මොනතරම් පුංචි කාලයක්ද තියෙන්නේ කියලා? ක්‍රිටිකල් අවස්ථාවක අනිවාර්යයෙන්ම දැනුත් ක්‍රිටිකල් තමයි. එතකොට තේරෙනවද? මොකද අපි මේ යන ගමන යන්නේ මේ නිකන් ලකුණු 50ක් 55ක් අරගෙන 100 එකක් දාගන්න නෙමෙයි. එහෙම ළමයි ටාගට් කරන්න හොඳ නැහැ. අපි ටාගට් කරන්න නර කියන්නේ දිනන එක දිනන්න ඕනේ ලොවෙත් නැති වෙන්න. එහෙම කියනවනේ නේද? අන්න ඒකයි. එතකොට දැන් අර අපි උත්සාහ කරන්න ඕන හැම වෙලෙම ඒ සාමාර්ථයකටම යන්න. නිකම් හිතුවොත් අපි ඒ සාමාර්ථයක් කියන්නේත් ලකුණු 75යි. ලකුණු 75ක් ගත්ත ළමයාත් මේක මේ ගොඩක් වෙලාවට මේ අපේ ළමයි විතරක් නෙමෙයි මේක දෙමව්පියන්ට පව සමහර දෙමව්පියන්ට පව මේකේ අවබෝධය අඩුයි. ලකුණු 75ක් කියන්නේ එයාට ප්‍රශ්න පත්‍ර දෙකකින් එයාට ලකුණු 200න් ඇත්තටම හම්බ වෙන්නේ. ලකුණු සාමාන්‍ය පෙළ විභාගෙට නේ. ලකුණු 200න් දීලා තමයි මේක 100ට හරවන්නේ ලකුණ. ඒකට ලකුණු 75ක් ගත්ත ළමයා 200න් නම් 150යි. හැබැයි හිතනවද කවදා හරි මේ 200න් 150 ගන්නකොට තව 50ක් කැපිලා මගේ ලකුණු කියලා. 200කින් 50ක් ඒකත් ලොකු ප්‍රමාණයක්. නේද? ඇත්තටම සැලකිය යුතු ප්‍රමාණයක්. නේද? ඒ කියන්නේ ඒ සාමාර්ථයක් කියන්නේත් මහ විශාල ලකුණු හානියක් සිද්ධ වෙලා මෙයාට මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි උපරිමයටම සතුටු වෙනවා නේද? ඒ සාමාර්ථයක් අහම. ඒකයි අපි ළමෙක් කියන්නේ ළමෙක්ගේ මයින්ඩ්සෙට් එක අපි එයාගේ මනස ක්‍රියාත්මක වෙන්න ඕන උන්වතෙන්ට. ඒ කියන්නේ ලකුණු 75ක එකක් ගත්තත් මං උසස් පෙළ මේ විෂය තුලින් ඉදිරියට යන්න හදනවා නම් මට ලකුණු 50ක් ඇත්තටම කැපිලා තමයි මම මේ තත්ත්වයට ආවේ. එතකොට 75ක එකක් කියන්නේ මගේ මතයට අනුව නම් ඇත්තටම සතුටු වෙන්න පුළුවන් ලකුණක් නෙමෙයි. එතකොට එතනින් මෙහාට තියෙන ලකුණු ගැන කතා කරන්න දෙයක් නැහැනේ.
ඒක එක එක්කෙනාගේ බුද්ධි මට්ටමට අනුව වෙනස් වෙනවා. අපි වුණත් රිසල්ට් එකක් ආවහම ළමයෙකුට ඒක මේ සර් අපිට මට තියෙන C එකක් මට තියෙන B එකක් කිව්වහම අපි හොඳයි පුතා ඇත්තටම හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ ළමයාව ඩිමෝටිවේට් කරන්න බැරි නිසා ඇත්තටම. නමුත් විෂයක් ප්‍රශ්න පත්‍රයක් ගැන හරියට දන්න නිසා අපි ඒ වගේම ලකුණු දෙන ක්‍රියාපටිපාටියක් ගැන අපි හරියට දන්න නිසා අපේ හිත කියනවා මේ ළමයාගේ ලොකු ලකුණු ප්‍රමාණයක් මේ වෙනකොටත් කැපිලානේ තියෙන්නේ කියලා. එතකොට සමහර ළමයි ඔන්න ඔය අදි탁සේරුවේ ඉඳලා උසස් පෙළ විභාගයට උසස් පෙළ විෂයන් තෝරන හින්දා තමයි ඒ ළමයි උසස් පෙළ පවා ෆේල් වෙන්නේ අනාථ වෙන්නේ ඒ ළමයි. අන්න ඔය හරියට සිද්ධාන්තය දැනගෙන යනවා නම් ඉදිරියට ළමයා අසමත් වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ඔන්න ඔය කියන විදියට පැය ගානට අනුව එයා හදා ගන්න ඕන. එතකොට දැනට සතියකට පැය 3යි විනාඩි 6ක් 10ක් විතර කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඕක දැන් වාර අවසාන නිවාඩු මේවා හම්බ වෙනකොට ඕක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් තව ටිකක්. එතකොට මේ ළමයා ඒක වාසියක් විදියට ගන්න ඕන. එහෙම අරගෙන තමයි එයා මේකේ වැඩ කරන්න ඕන. පැහැදිලිද? එතකොට ඒ අනුව වැඩ කරන ගමන් එයාට දැන් දවසේ පැය 5යි විනාඩි 40ක් මේ පාසල තුල අධ්‍යයන කටයුතු තියෙනවා. තව පැය 3ක් ටියුෂන් එකක් තුල අධ්‍යයන කටයුතු තියෙනවා. තව පැය 4ක් ගෙදර තනියෙන් වැඩ කරන්න තියෙනවා එයාට එක දවසකට. ඒකට ඕන් ඔය කාලය හරියට මැනේජ් කරගන්න ඕන. එතකොට දැන් ඔයාට තේරෙනවද මෙතන පාසල තුල වැඩ කරන කාලය පවා ඔහු ඒකම යොදා ගන්න ඕන. ඒකම තමයි පාඩම් කරන වෙලාවත් කරගන්න. ඒ අර හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕන කියන එක කියන්නේ. ඒ කියන්නේ ගත වෙන මොහොතක් ගානේ ඔහු ඉන්න ඕන අවධානයෙන්. ඔහුගේ අවධානය මිදුණා කියන්නේ එතනින් එහාට එයාගේ අර ඉලක්කයෙන් එයා දුරස් වෙන එක වෙන්නේ. මම ඒකයි කිව්වේ මේ සැලැස්මක් හදලා වැඩ කරන එක ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක්. ඒක හොඳ විනයක් තියෙන්න ඕන. ඒකට හොඳ පාලනයක්, හොඳ මනා හික්මීමක් තියෙන්න ඕන. එහෙම නැතුව මෙතනින් එහාට යන්න බෑ. ඒ ගමන යන්න බෑ. ඉතින් ඒ සැලැස්ම හදලා ඊට පස්සේ දැන් ඔය මම සැලැස්ම හදන එක ගැනනේ කිව්වේ. එතකොට කාලරාමුව ඔන්න පැය ගාන අපි ගණන් හදාගත්තා. දැන් ඊට පස්සේ එයා ගිහිල්ලා කරන්න ඕන තමන්ගේ ඒ අදාළ විෂයේ ගුරුවරයාව හම්බ වෙන්න ඕන. විශේෂයෙන්ම මම නම් මෙතනදී රෙකමන්ඩ් කරන්නේ පාසලේ ගුරුවරයා හම්බෙන්න කියලා. හේතුව තමයි පාසලේ ගුරුවරයා ගාව තියෙනවා විශ්ලේෂණ හදපුවා. ඒතකොට මේ විශ්ලේෂණ වල තියෙනවා මෙයා ප්‍රශ්නෙන් ප්‍රශ්නයට ගත්ත ලකුණු. එයාට පුළුවන් වුණාද බැරි වුණාද ඒක සම්පූර්ණයෙන්ම පාසලේ ගුරුවරයා හදනවා. විශේෂයෙන්ම විද්‍යාව වගේ විෂයකට නම් ගුරුවරු 95%ක්ම ගුරුවරු හදනවා මේක ලංකාව තුල. එතකොට මේ ගුරුවරයා ගාවින් ගිහිල්ලා එයාගේ විශ්ලේෂණය බලලා එයා ගාව තියෙන තමන්ගේ ප්‍රශ්න පත්‍රයේ විශ්ලේෂණය බලලා එයා තේරුම් ගන්න ඕන මට මේවා තමයි වැරදුනේ. මං හරි කියලා හිතාගෙන හිටියට වැරදුනේ මේවා. මං වැරදි කියලා හිතාගෙන හිටියට හරි ගියේ මේවා. එතකොට මට මේවාට මේ විදියටයි බැරි වුනේ. ඕන් ඔය විශ්ලේෂණය තුලින් එයා ගිහිල්ලා බලා ගන්න ඕන මට මොනවද අඩුපාඩු කියලා. මගේ මොනවද තියෙන අඩුපාඩු මට පුළුවන් මොනවද මට බැරි මොනවද කියලා. එතනින් ඒ ගුරුවරයාගෙන් අහන්න පුළුවන් මේවා ළමයි කරන්නේ නැහැ. ඕකයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයි විවෘත වෙන්නේ නැහැ ගුරුවරයෙක් එක්ක. විවෘත වෙලා කතා කරන්නේ නැහැ ගුරුවරයෙක් එක්ක. මාත් එක්ක ඇවිල්ලා කතා කරන ළමයෙකුට නම් මං අයන්නේ නම්ම කියලා දෙනවා. එයාට ඒ දේ. ඒක ඔබලටත් ඒ අත්දැකීම ඇති. ඒක නෑ කියන්න බෑ මම මේ මූණ ඉස්සරහම තියාගෙන කතා කරන්නේ. එතකොට මං ඒක සමහර වෙලාවට සැර කරලා හරි බැනලා හරි මං ඒ වෙන්න ඕන දේ කියලා දෙනවා. එතකොට අනිත් ගුරුවරුත් එහෙම තමයි. ඒ ගුරුවරයාගෙන් ගිහිල්ලා Tamanට ඒ වෙලාවේ අවශ්‍ය දේ ගන්න ඕන. ඒ වෙලාවේ අවශ්‍ය දේ අරගෙන ඔබ ඒට අනුව තමයි ඊළඟ පීවරට යන්න ඕන. ඔබට පුළුවන් මොනවද බැරි මොනවද ඒවා දැනගෙන ඊට පස්සේ අර කාල රාමුව තුල ඔබ ඒවයින් අමාරු කොටස් වලට වැඩියෙන් වෙලාව යොමු කරන්න ඕන. ලේසි කොටස් වලට Tamanට පුළුවන් කොටස් වලට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් වෙලාව යොමු කරුවට කමක් නෑ. ඒවා අතාරින්නම කියලා හරියන්නේ නෑ. නේද? පුළුවන් දේ හොඳටම පුළුවන් වෙන්න එපා. එතකොට ඒකෙන් අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන් නේද? මොනවා වුණත් ලංකාව තුළ අපි විභාගයක් ලියලානේ අපේ හැකියාව පෙන්වන්න වෙලා තියෙන්නේ දැන්. නේද? ඉතින් ඒකට අපි හුරු වෙන්න ඕන. ඉතින් ඒ රූටින් එකේ අපි යන්න ඕන. අන්න ඒ නිසා තමයි මම මේ කියන්නේ මේ කාර්යයන් ටික හරියට ලෑස්ති කරගන්න ඕන තමයි. ඒ සැලැස්ම තමන් හදාගෙන තමයි ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගන්න ඕන. හැබැයි ඉතින් මේ සැලසුම හදන්නත් සතියක් විතර අරගෙන හරියන්නේ නැහැ. එතකොටත් වෙන්නේ කාලය නිකන්ම අපතේ යන එක. දැනටම ඔයාගේ ඔළුවේ තියෙනවනේ මෙහෙම දෙයක්. මේ වගේ දෙයක් මගෙන් වෙන්න ඕන කියලා. එතකොට දැන් මම මේ රෆ්ලි කිව්වනේ
කාලය හදලා. ඉතින් ඕකෙන්ම උදව්ව ගන්න පුළුවන් ඔයාලට මෙතනින් එහාට. නේද? අරගෙන ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන ඒවා හැම වෙනම ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඊට පස්සේ. නේද? මාකින් ස්කීම් එකත් එක්ක කොයි වෙලෙත් ටැලි කර අපි බලන්න ඕන. මාකින් ස්කීම් එකත් එක්ක බලන්න ඕන. ඇයි මට මේ ප්‍රශ්නේ මම ලියපු උත්තරේ සහ මාකින් එකේ උත්තරේ අතර වෙනස මොකද්ද? ඇයි මෙහෙම අහලා තියෙන්නේ? ඒ වගේම ඒ එන ප්‍රශ්න වලට Tamanට තේරෙන්නේ නැති තැන් වලට පැහැදිලිවම ගුරුවරයාගෙන් ඒකට උදව්ව ගන්න ඕන. ඒ පිළිබඳව තේරෙන ළමයෙක් ඉන්නවා නම් එයාගෙන් හරි උදව්ව ගන්න ඕන. මේක ඒ නිසා තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. Taman තනියෙන් තමයි මේකට මහන්සි වෙන්නේ. නමුත් තවත් ගොඩක් අයගේ උදව් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ උදව් අරගෙන ඒක කරගන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් ගහන්න ඕන සැලසුම ගහන විදිය තමයි මම දැන් ඔය කියලා දුන්නේ. ඉස්සරළම කරන්න ඕන තමන්ගේ ඩිසිප්ලින් එක හදා ගන්න ඕන. හදාගෙන තමන්ට සටහනක් හදා ගන්න ඕන. ඒ සටහන සම්පූර්ණ කරගෙන ඊට පස්සේ කරන්න ඕන අපිට පුළුවන් මොනවද බැරි මොනවද කියලා හොයා ගන්න ඕන. ඊට පස්සේ අපි කාල රාමුව හදාගෙන එක විෂයකට තියෙන කාලය අපි වෙන් කර ගන්න ඕන හරියට. ඒත් අපි දවසට අනුව වැඩ කරන. දැන් මෙහෙමයි. අර කාලසටහන අර කාල රාමුව හදාගත්තට මල් ළමයෙකුට දවසකට මෙච්චරක් පැය මේ විෂයට වැඩ කරන්න කියලා කිව්වේ නෑනේ. ඒක තමන්ට අනුව තීරණය වෙන දෙයක්. අන්න එක එක්කෙනාගේ මේ ඉන්න තත්ත්වය වෙනස්නේ, සිටුේෂන් එක වෙනස්නේ මේ වෙනකොට. එතකොට නේද? ඒ නිසා එයාලා වැඩ කරන්න ඕන විදිය එයාලා දැනගන්න ඕන. එයා තමයි ඒකට හදා ගන්න ඕන. ඉතින් මම කියලා දුන්නේ කාලරාමුව මේ මෙච්චරක් තියෙනවා. මෙතන ඉඳන් මේ විදියට යන්න පුළුවන්. මෙච්චර පැය ගාණක් තියෙන. ඒ හින්දා දවසේ ඇත්තටම මේ සටහන මේ කාලරාමුව කියන එක හරියට අපි දැනගෙන දැන් මේ පැය ගාණ හදාගත්තට පස්සේ අර කිව්වා වගේ තේරෙනවා අපි කොච්චර ලොකු අවදානමකට දැන් ඉන්නේ කියන එකත්. ආන්ගේ බය හිතට එනවා. මම මේ කියන්නේ විභාගයට බය වෙන්න ඕනේ නැහැ. නමුත් අපි බය වෙන්න ඕන. අපි වැඩ නොකර හිටියොත් අපිට අත් වෙන ඉරණම ගැන. දැන් මේක පිළිබඳව සැලසුමක්වත් නැතුව තමයි ළමයි යන්නේ අවසානයේ විභාගයට මුහුණ දෙන්න. විභාගයට සතියක් විතර දීලා පාඩම් කරන්න ගන්න ඕන. රත් වෙලා පාඩම් කරනවා. ඉතින් හරි ප්‍රතිඵලයක් එන්නේ නැහැ. හැබැයි හරියට සැලසුම් කරලා ළමයි තිතට තැනට ගහන ළමයා අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයකට යනවා. ඉතින් ඕක සැලසුම් කර ගැනීම බුද්ධිමත් ළමයෙක් නම් මේ සාකච්ඡාව අහලා මෙතනින් පස්සේ යාට කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අපෙන් අහන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අපෙන් ඇහුවත් අපි ඒකට අනිවාර්යයෙන්ම සපෝට් කරනවා. මම නම් පැය 24 මේ වෙනුවෙන් විවෘතයි. ඒක ඔයාලත් දන්නවා. ඕන තරම් පැය 24ම. දැන් මෙතන ඉන්න සැලමුතු එහෙමත් ඉන්නවා අපේ. සැලමුතුත් මට හොඳට මතකයි පාන්දර 3ට විතර මැසේජ් දාලා මගෙන් අහනවා අපිට පාඩම් කරන්න දීලා සර් නිදිද කියලා. ආන් ඒ වගේ අහනවා. ඒකට හේතුව හැබැයි පාන්දර 3ටත් මම මැසේජ් බලනවා ළමයින්ගේ. හේතුව තමයි ඒක තමයි මගේ කාර්යය. ඉතින් මං ඒ අවශ්‍ය සපෝට් එක ළමයින්ට දෙනවා. ඉතින් ළමයාත් දැනගන්න ඕන ඒක ගන්න. මගෙන් නැතත් තමන්ගේ ගුරුවරයාගෙන් ඒක අරගෙන යන්න. මේක විද්‍යාව විෂයට විතරක් නෙමෙයි අනික් විෂයන් වලටත් භාවිතා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක අර තමන්ට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න එක තමයි තියෙන්නේ. තමන්ගේ කාර්යය ඒක තමයි. හරි සර්. දැන් අපි එහෙම කාලරාමුවක් ගහගෙන වැඩ කරන ළමයෙක් විභාගයට යන්න කලින් පෙරහුරු ප්‍රශ්න පත්‍ර කොච්චරක් විතර කරලා තියෙනවද? දැන් ඕක මෙහෙමයි. ඕක මේ එක එක්කෙනා මත තීරණය වෙන දෙයක්. පළවෙනිම දේ තමයි දැන් අපි නිකන් හිතමුකෝ අපි දැන් ඔයා 10 වසරේ ඉඳන් ගත්තොත් 10 වසරේ ඉඳන්ම ඔයා ලෑස්ති වෙන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයටනේ. 10 වසර පටන් ගත්ත දවසේ ඉඳන්ම. එතන ඉඳන් වාර විභාග කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 10 වසර පළවෙනි වාර විභාගයේ 2 3 අවසාන වාර විභාගනේ 10 වසර 11 වසර පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක. එතකොට මේ වාර විභාග 6ම ඔයාගේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර තමයි. තේරෙනවද? ඒක ළමයෙක් ඒ කියන්නේ ඉගෙන ගන්න ළමයෙක් වුණාම ඒ ළමයාගේ ඔළුවේ හැම වෙලෙම වැඩ කරන්න ඕන අවසාන විභාගේ. තමන්ගේ අවසාන විභාගේ. මම ඒකයි කලිනුත් කිව්වේ. අපේ රටේ අපි හුරු වෙලා තියෙන විභාගයකින් දැනුම මනින්නනේ. නේද? ඒ නිසා අපිට ඒකට යන්න වෙනවා අපිට. ඉතින් ඒ සඳහා අපි කරන්න ඕන අපේ විභාගයට තියෙන පෙරහුරුවක් විදිහට ඔය ලියන සෑම වාර විභාගයක්ම ඔයාට ඔයාගේ මයින්ඩ්සෙට් එක තුල ඔයාට හුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතින් කල්පනා කරනවා රයිට් මේකත් මගේ සාමාන්‍ය පෙළ විභාගය තමයි. මම ලියනවා මේ විදිහට. මම සාමාන්‍ය පෙළ විභාගය කියලා හිතාගෙන ලියනවා. ඒකේ ප්‍රශ්න පත්‍රයේ අමාරුද ලේසිද ඒක අදාළ වෙන්නේ නැහැ. තමන් හරියට තමන්ගේ හිතෙන් කල්පනා කරලා තමන් ඒකට යොමු වෙනවා. අනුගත වෙනවා. ඒ වගේම ඊළඟට සමහර අවස්ථාවල් වලදී සමහර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින්
ඒ වගේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින් සමහර අවස්ථාවල් වලදී විභාගයට පෙරහුරු ප්‍රශ්න පත්‍ර එකක් දෙකක් වගේ විශේෂිත ව්‍යාපෘති මගින් ඒවත් සිද්ධ කරනවා. එතකොට ඒවත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම පාසලේ ඔය ව්‍යාපෘති වලට කරන ප්‍රශ්න පත්‍ර වලින් අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා එතකොට තමන්ට. නේද? වාර විභාග 6ේම ලකුණු ටික හම්බ වෙනවා. විශ්ලේෂණත් එක්කම නේද? ඒ වගේම මේ ඔය කියන පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලත් ලකුණු හම්බ වෙනවා. එතකොට මේ එතකොට දැන් අරම වාර විභාග 6යි තවත් අනුමාන ප්‍රශ්න පත්‍ර දෙකක් කෙරුවොත් 8යි. ඊට අමතරව ඔබ අමතර පන්ති වලට සහභාගී වෙනවා නම් ඒවයිනුත් කරනවා. නේද? ඉතින් ඒකත් තමන්ගේ හිතෙන්ම හදාගෙන ලියන්න පුළුවන්. මේ ලියන්නේ මම සාමාන්‍ය පෙළ විභාගේ. කවුරුවත් අදාළ වෙන්නේ නැහැ තමන්ට. නේද? තමන්ගේ ළඟ ඉන්න යාළුවා පිස්සු නටුවා කියලා තමන්ට ඒක අදාළ කරගන්න අවශ්‍ය නැහැ. මේක මගේ පෙරහුරු විභාගය. ඒක ක්ලාස් එකේ කරන දෙයක්ද, පාසලේ තියෙන වාර විභාගයක්ද, එහෙම නැත්නම් පාසලේදී පවත්වන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කරන පෙරහුරු විභාගයක්ද අදාළ වෙන්නේ නැහැ. ඒක අපි තමයි ඔළුවේ තියාගෙන වැඩ කරන්නේ. තේරුණාද? එතකොට මේවා ඔක්කොම පෙරහුරු ප්‍රශ්න පත්‍ර වෙනවා Tamanට. ඒ වුණාට වෙන්න ඕන ඕක නෙමෙයි. තේරුණාද? ඒවා කොහොමත් අනිවාර්යෙන් පැවැත්වෙන දේවල්නේ. ඒවා පෙරහුරු කරගන්න ගමන් දැන් ළමයි හිතාගෙන ඉන්නේ ඔය වැරදි අදහසක් මහිම. ඒ කියන්නේ ළමයි හිතාගෙන ඉන්නවා පෙරහුරු ප්‍රශ්න පත්‍ර කරන්න ඕන අපි පැය 3ටම තියලා ටයිමින් තියලා නේද? දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3ක් අරගෙන කරන්න ඕන. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පැයක් අරගෙන බහු ආරන්ටි කරන්න ඕන. එහෙම එකක් නැහැ. එහෙම කෙනෙකුට ඉතින් වෙලාව තියෙනවා නම් ඒ විදිහට කරාට කමක් නැහැ. හැබැයි මම කියන්නේ වැඩ කරන ළමයෙකුට ඔහොමම වැඩ කරන්න අවශ්‍ය නැහැ. මං කියන්නේ දවසක එක දවසක් ඇතුළත එයාට දෙවෙනි ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් පැය 4ක් වෙන් කරන්න තියෙන්නේ කොයි වගේ දවසකද? ඔව් ඒ කියන්නේ අතලොස්සක් තමයි එහෙම දවස් හම්බ වෙන්නේ. ඔව් ඒ වගේ දවසක තමයි එයාට එහෙම එකක් කරන්න වෙන්නේ. නේද? එහෙම නැත්නම් එයාගේ සාමාන්‍ය ඩේලි රූටින් එක යන විදියට නම් එයාට පැය 3ක් හම්බ වෙනවද එහෙම? මං අර කියපු පැය 4 නම් තියෙයි පාඩම් කරන්න. එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මෙච්චරයි. ඔබ එක ප්‍රශ්නයක් කෙරුවත් ඔබට පුළුවන් ටයිමින් වලට කරන්න. බැරිද? ඕන තරම් මොබයිල් ඩිවයිසස් දැන් තියෙනවා, ස්මාර්ට් ඩිවයිසස් තියෙනවා. ස්ටොප් වොච් එක දාගන්න බැරිද? පුළුවන්. නේද? ප්‍රශ්න පත්‍රේ ළඟට අරගෙන Tamanට කටු වැඩ කරන කොළ ටිකක් අරගෙන Tamanට බැරිද අපිට ටයිමින් තියලා ප්‍රශ්න වලට උත්තර ලියන්න? පුළුවන්. ඉතින් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට හුරු වුණාම ওই ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට උත්තර ලියලානේ සාමාන්‍ය පෙළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටත් ටයිමින් හදාගන්නේ. එක ප්‍රශ්නයකට තමන් හරියට ස්පීඩ් එක හදාගෙන තමන් හරියට විෂය කරුණු ටික සම්බන්ධ කරගෙන තමන් හරියට පාඩම් කරලා ඒ ප්‍රශ්නෙට උත්තර ලියනවා නම් ඒක තමයි ඔබේ පෙරහුරුව. ඒක තමයි ඔයාගේ පෙරහුරුව. තේරුණාද? ඉතින් ඒක ළමයි කරන්න කම්මැලි. ඒක කොහෙන් හරි කවුරු හරි බල කිරීමකින්ම ප්‍රශ්න පත්‍රයක් දීලා ඒක කරවනකන් ඉන්නව බලාගෙන. නෑ. එහෙම අවශ්‍ය නෑ. ඔයා කරන්න ඒක. නේද? මම මේක බලන දරුවන්ටත් කියන්නේ මම මේක බලන දෙමව්පිය බලනවා නම් දෙමව්පියන්ට පවා කියන්නේ මේක මෙතනින් පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට එන්න ඉන්න දරුවෝ බලනවා නම් ඒ කට්ටියට පවා කියන්නේ මේ ඉස්කෝලෙන්ම ප්‍රශ්න පත්‍රයක් කරන්න අවශ්‍ය නැහැ. ටියුෂන් එකේ ගුරුවරයාම මේක බලෙන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් තියෙනවා අනිවාර්යෙන් එන්න ඕන අවශ්‍ය නැහැ. තමන් කරගන්න ඒක. තේරෙනවද? ප්‍රශ්න පත්‍ර පොත් ඇති තරම් තියෙනවා. ඒක සාමාන්‍ය පෙළ පාස් පේපර් එකක්ද? ඒක තමන් ගත්ත අනුමාන ප්‍රශ්න පත්‍රයක්ද කඩෙන් ගත්ත එකක්ද? කමක් නැහැ. වෙනත් කොහේ හරි පළාතක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක්ද? ඒක කමක් නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක තමන්ට අවශ්‍ය විෂය කොටසට අනුව ඒ ප්‍රශ්නය කරන්න ඒ හරියට ටයිමින් වලට. ඒ ටයිමින් වලට කරන්න කියන එකේ වාසිය තමයි දැන් සමහර ළමයි කියනවා විභාගයට ගිහිල්ලා ඇවිල්ලා මට වෙලාව මදි වුණා කියලා. නේද? ඒ කියන්නේ එයා අවුරුදු 2ක් තිස්සේ හුරු වෙලා නැහැ තමන්ගේ පැය 3ක ප්‍රශ්න පත්‍රයට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලියා ගන්න. එයා අවුරුදු 2ක් තිස්සේ හුරු වෙලා නැහැ බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙන එයාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ගන්න. එයා හුරු වෙලා නැහැ. එකක් සමහර විට ඒක සිද්ධ වෙන්න පුළුවන්. එයා පාඩම් කරපු ප්‍රමාණය මදිකම. අනිත් දේ සිද්ධ වෙන්න පුළුවන්. පාඩම් කෙරුවට එයා හරි සැලැස්මකට අනුව එයා ප්‍රශ්න පත්‍රයට හුරු කරලා නැහැ යාව. පැහැදිලිද? එතකොට දැන් ඕවා මෙහෙම සාකච්ඡා කරගෙන යනකොට මට තව කියන්න දේවල් තියෙනවා මේ සම්බන්ධව. දැන් හිතන්න අපි දැන් ඔය වේගය පුහුණු කරනවා කිව්වනේ.
ගණන් හම්බ වෙනවා. විද්‍යා විෂය තුල ගණන් හම්බ වෙනවා හදන්න නේද? නිතරම හම්බ වෙන ගණිත සුළු කිරීම තියෙනවා. මම ඕන තරම් දැකලා තියෙනවා මගේ ඉගැන්වීම් මේ කාලය තුල සමහර ළමයි ඉන්නවා. අපි කොච්චර කියලා දුන්නත් මේක මේ මූලික සංකල්ප ටික මේ ගණිතයේ මූලික සංකල්ප ටික මේව පුහුණු වෙන්න කියලා කිව්වට එයාලා ඒක ගන්න නැහැ ඔළුවට. එයාලා ඒක කනකටවත් ගන්න. ඒ කියන වෙලාවට හා කියලා ඉන්නෝ. එච්චරයි. උදාහරණයක් විදිහට මම නිකන් කියන්නම් පයිතගරස් සම්බන්ධය. නේද? පයිතගරස් සම්බන්ධය පයිතගරස් ප්‍රමේය විදිහට ඉගෙන ගන්න ගණිතයේදී. ඒක පයිතගරස් ප්‍රමේය අවශ්‍ය වෙන්නේ නැහැ විද්‍යාවට. විද්‍යාව මම කියන්නේ සාමාන්‍ය පෙළ විද්‍යාවට. ප්‍රමේය අවශ්‍ය වෙන්නේ නැහැ පයිතගරස් සම්බන්ධය ළමයි ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා නේද? නිකන් අපි හිතමු විස්ථාපනය ගානක් හදනකොට උනත් නේද? ඍජු මාර්ගයක ගිහිල්ලා හැරිලා යන ගානක් ඇදුවොත් අපිට සමහර විට පයිතගරස් සම්බන්ධය ඕන වෙයි. ගාන හදන්න නේද? ඕන වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ ළමයා ඒක කරන්නේ ඒක ඔළුවට දාගෙන තියාගෙන ඉන්නේ නැහැ පයිතගරස් සම්බන්ධය. අපි උගන්වනකොට ඕන තරම් කියනවා පයිතගරස් සම්බන්ධයේදී අපිට හම්බ වෙන සරලතම පූර්ණ සංඛ්‍යා අනුපාතය තමයි 3ට 4ට 5 කියලා. ඍජු කෝණී ත්‍රිකෝණයක. හැබැයි ඒක ළමයෙක් ගන්නෙ නැහැ. ඒක දැන් මේ කියලා දෙනකොට සමහර විට ගානකට කියලා දෙනකොට ඇහුවා ඒක හෙට වෙනකොට අමතකයි. ඇයි? එයා අර මූලික දැනුම ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ළමයෙක් ප්‍රශ්න පත්‍ර කරනකොට ප්‍රශ්න පත්‍රයක් දෙකක් Tamanට කරනකොට Tamanට තේරෙන්න ඕන මූලිකව ඉගෙන ගන්න ඕන ගණිත සංකල්පයක් තියෙනවා. දශම බෙදීම. දැන් උදාහරණයක් විදිහට මම තව එකක් කිව්වොත් එහෙම මේ 10න් බෙදෙනවා. දැන් ওই 10න් බෙදනවා කියන එකේදී ළමයා බෙදීමක් දාගෙන අර දීර්ඝ බෙදීමක් දාගෙන 10න් බෙදන්න ඕනද? නෑනේ. ඕක කෙටි දශමයක් පන්නන්නනේ තියෙන්නේ නේද? ඉතින් ඒ ප්‍රැක්ටිස් එක එයා ගන්නෙ නෑ. ඉතින් එහෙම අයට වෙලාව මදි වෙනවා තමයි. පැහැදිලිද? එතකොට අපි කරගන්න ඕන ආන්ගේ මූලිකව කරගන්න ඕන ප්‍රැක්ටිස් ටික. ඒ ටික තියාගන්න ඕන. ඒකට කියන්නේ මේ සබ්ජෙක්ට් එක කටපාඩම් කරවනවා මේ ගණිත මේ ගණන් කටපාඩම් කරනවා කියලා නෙමෙයි. ගණන් කටපාඩම් කිරලිත් තියෙනවා. එහෙමත් මම දැකලා තියෙනවා සමහරු කරනවා. මේ ගාන මෙහෙම ආවොත් මෙහෙම හදන්නේ. මෙහෙම ආවොත් මෙහෙම හදන්නේ. ඒක තමයි කටපාඩම් කරවිල්ල. කටපාඩම් කරවිල්ල නෙමෙයි මේක. මේක අර මූලික ස්කිල්ස් ටික හදා ගැනීම. ඊළඟට අත්‍යවශ්‍ය දෙයක් තමයි අනිවාර්යයෙන්ම පාඩම් කළ යුතු දේවල් ටිකක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම දැන් කෙමිස්ට්‍රි ගත්තොත් ඔබ මූලද්‍රව්‍ය 20 පාඩම් තියෙන්න ඕන. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් කියලා පළවෙනි මූලද්‍රව්‍ය 20යිනේ තියෙන්නේ සාමාන්‍ය පෙළට. නේද? දැන් උන් 54ක් වගේ පාඩම් කරන්න ඕන. ඔතනින් එහා උසස් පෙළ වගේ ඉගෙන ගන්න ඕන නේද? එතකොට සාමාන්‍ය පෙළ දක්වා තියෙන්නේ මූලද්‍රව්‍ය 20යි පාඩම් කරන්න. හයිඩ්‍රජන්ගේ ඉඳලා කැල්සියම්ට එනකම්. ඒකත් අර හේතුවක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට ඩී කාක්ෂික වලට පිරෙන්නේ නැතුව බේරෙන කොටස තමයි ওই 20 දීලා තියෙන්නේ. ඩී උපකාක්ෂිකයට පිරෙන්නේ නැති වෙන්නේ. ඉතින් මේක ළමයා දන්නේ නැහැ නේ ඇත්තටම. ළමයා දන්නේ මූලද්‍රව්‍ය 20ක් දීලා තියෙනවා කියලා. ගන්නන ගුරුවරයෙක් විදියට අර අපෙත් වගකීමක් තියෙනවා චුට්ටක් කියලා දෙන්න ළමයා ඔයාට ඇයි මේ 20 දීලා තියෙන්නේ. ඒක මේ ඉගෙන ගන්න නෙමෙයි ළමයාට මේ පේපර් එකට ලියන්න පාඩම් කරන්න නෙමෙයි. නමුත් පොඩ්ඩක් අපිට කියලා මම නම් ඇත්තටම ඒක කරනවා ඒ වැඩි. එතකොට දැන් මෙහෙම ළමයා මූලද්‍රව්‍ය 20 හයිඩ්‍රජන් හීලියම් කියලා ඔහොම පාඩම් කරා විතරක් ඇතිද? බෑ. ඒකත් මදි. නේද? ඒක මූලිකව පාඩම් කරගත යුතු දෙයක්. ඒකත් කරගෙන එයා කාණ්ඩ වශයෙන් උත් පාඩම් කරගත්තොත් ඒක අර අපි දැන් අර A level වල එක්සෑම් අර කලින් දිනෙම ලියද්දි මේ අපිට ඒ කාණ්ඩංගේ ඒ කාලේ පාඩම් කරපුවා තාම ඕන වෙනවා. අනිවාර්යයෙන්ම එතනින් එහාට භාවිතය ඒකනේ. එතකොට තමන් අර මූලිකව භාවිත ඇත්ත කතාව දැන් ওই මූලද්‍රව්‍ය 29 වසරේදී හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. නේද? ඔය මූලද්‍රව්‍ය 20න් බහුතරයක් හම්බ වෙනවා 9 වසරේදී. පාඩම් කරනවද? නැහැ. පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, පරමාණුවක් සම්මත ආකාරයට ලිවීම ඔය ටිකම 9 වසරේදීත් තියෙනවා. හැබැයි 10 වසරට ඇවිල්ලත් ඒ ළමයා 9 වසරෙනුත් ඉගෙනගෙන 10 වසරටත් ඇවිල්ලා ඒ ළමයා අපි පරමාණුක ක්‍රමාංකය උගන්වනකොට එහෙම එකක් තියනවද? ආන් ඒ වගේ තමයි යා නිකන් අපි දිහා බලන්නේ. නේද? අපි කිව්වහම 9 වසරේදී මේ මෙහෙම දෙයක් හම්බුනානේ ළමයි මතක නැද්ද කියලා ඇහුවොත් එහෙම එකක් තිබ්බද? එහෙමයි ළමයි. ඒ වගේ සමහර ළමයි අපි දිහා බලන්නේ. ගුරුවරයෙක් දිහා බලන්නේ. ඒක අපි එහෙම කියනකොටත්. ඒ කියන්නේ අර ගොඩක් අය අර මූලික වශයෙන් ගේන්න ඕන දැනුම ගේන්නේ.
ඉතින් එතනම එයා පිටිපස්සට ගිහිල්ලා. ඕවා සම්පූර්ණ කරගෙන යන ළමයා තමයි අර දක්ෂයෙක් කියන්නේ. ඉතින් දක්ෂයෝ අමුතුවෙන් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. මේ ඉපදිච්ච අයගෙන්ම තමයි දක්ෂයෝ වෙන්නේ. දක්ෂයෝ බවට පත් වෙන්නේ. ඒක වෙන්නේ ඔහු වැඩ කරන විලාසය අනුව. ඔහු දක්ෂයෙක් වෙන්නේ. මොන තරම් සහජ බුද්ධියක් තිබ්බත් ඔහු අවශ්‍ය පරිදි වැඩ කරේ නැත්නම් ඔහුට දක්ෂයෙක් වෙන්න බෑ. ඒක යටපත් වෙනවා. ඔහුගේ දක්ෂතාවයන් යටපත් වෙනවා. ඔහු වැඩ කරේ නැත්නම්. ඒකයි අපි කියන්නේ practice make legends කියලා. පුරාවෘත නිර්මාණය කරන්නේ පුහුණුව. පුහුණුවෙන් තොර පුරාවෘතයක් නිර්මාණය කරන්න බෑ. ඇත්තම කතාව. ඉතින් මේ පුහුණු කිරීම වැදගත් වෙන්නේ. පුහුණු කිරීම කරන්න අර සම්පූර්ණ ප්‍රශ්න පත්‍රම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමන් ටයිමින් කරලා කරන්න ඕන. තමන්ට පුළුවන්. තමන් හිතට අවංක නම් මම ඒකයි කලිනුත් කියේ මම මේක නිතර කියන්නේ මේ වචනේ. ඒක ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක්. ඒක අපේ විනයක් එක්ක අපි යන්න ඕන දෙයක්. තේරුණාද? එතකොට ඒ දේ අපි කරනවා නම් මට ඇත්තටම මේක කරන්න ඕන කියන උවමනාවෙන් මේක කරනවා නම් ඒ ළමයට ඒක බැරි වෙන්නේ නැහැ. පැහැදිලිව මේක බැරි වෙන්නේ නැහැ. එයාගේම ඔළුවට එනවා එයා කළ යුතු දේවල් මොනවද කියන්නේ. අනිවාර්යෙන් මේක එනවා. ඒක සමහර විට පළවෙනි දවසේ හිතෙන්නේ නැති වෙයි. දෙවෙනි දවසේ හිතෙන්නේ නැති වෙයි. පළවෙනි මාසේ හිතෙන්නේ නැති වෙයි. ඒ වුණාට ඕක හිතෙන දවසක් එනවා. ඉතා ඉක්මනින් එනවා මේකටම බහැලා වැඩ කරන ළමයාට. ඒ තැනට එනකන් එයා වැඩ කරන්න ඕන. තේරුණාද? දැන් උදාහරණයක් විදියට මම දන්නේ නැහනේ සෝවාන් වෙනවා කියන දේදී මම දන්නවද? මම දන්නේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ සෝවාන් වෙනවා කියලා මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ. හැබැයි සෝවාන් භාවය ලබාගත් ස්වාමින් වහන්සේ නමක් දන්නවා. මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. මට මගේ මේ මට්ටමේ ඉඳගෙන මට ඒක තේරුම් ගන්න බෑ. ඒකට එහෙනම් මමත් යෙදවිලා මමත් ඒ ඵලය ලැබුවොත් තමයි මට ඒක තේරෙන්නේ. මේකත් එහෙම එකක්. මෙතනදිත් අනිවාර්යයෙන්ම මේ ළමයා වැඩ කරන්න ගන්නකම් මෙයාට තේරෙන්නේ නැහැ මම මොකද්ද කර යුත්තේ කියලා. කරන්න පටන් ගන්නකො. කරන්න පටන් අරගෙන ටික කාලයක් ඇදගෙන යන්නකො මේක. බැරි වෙයි. මුල් කාලේ අමාරු වෙයි. එල්ලිලා ඉන්න ඕන අපි. මේකේ එල්ලිලා ඉන්නකම් මේක අතාරින්න නැතුව එල්ලිලා අපි ගෙනියනවා. මේක මං කොහොම හරි ගෙනියනවා. මේ ගේම ගහනවාම තමයි කියලා එල්ලිලා ඉන්න ළමයාට දවසක අර කියන දැනුම එනවා වගේම එයාටත් තේරෙනවා දැන් මට තේරෙනවා කියලා. ඒක මට වචනෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක අපේ හිතේ ඇතිවන සිතුවිල්ලක් ඒක. ඒක අපේ මනසේ ඇතිවෙන වෙනස් වීමක්. ඒ විපර්යාසය වෙනවම තමයි. ඒ වෙච්ච දවසේ ඉඳන් ඒ ළමයා දන්නවා මම දැන් යන්න ඕන රූටින් එක මොකද්ද කියලා. ඉතින් ඕක ලබා ගන්න නිකන් බෑ. ඕක පොත දිහා බලාගෙන හිටියා කියලා ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක ප්‍රැක්ටිසින් අපි. ප්‍රැක්ටිසින්. ඒ කියන්නේ ස්ටඩි කරන ගමන්, ඒ කියන්නේ අධ්‍යයනය කරන ගමන් ගැඹුරට බහින්න ඕන මේක කොහොමද වෙන්නේ? මේක මට උගන්වලා තියෙන දේවල් ඇතුලේ මේ වෙලා තියෙන දේ කොහොමද මම විස්තර කරන්නේ? ගොඩක් ළමයි ඊළඟට නොකරන දෙයක් තමයි ඔයා විද්‍යාව විෂය තුළ මේක විද්‍යාව විෂයට ගොඩක් තියෙනවා. බහුලවම තියෙන මේ විද්‍යාව විෂය තරම් මේක නෑ වෙන සබ්ජෙක්ට් එකක. අපි මේ ඉගෙන ගත්ත දෙයින් පරිසරය තුළ තියෙන සංසිද්ධි විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන ඔයාට. ඔයා දක්ෂයි නම් ඔයාට පුළුවන් නම් ඔයා උත්සාහ කරනවා නම් ඔයා ඉගෙන ගත්ත ඔයා පොතෙන් ඉගෙන ගත්ත දේ පරිසරය තුළ ඔයා දකින සංසිද්ධි වලට ඇප්ලයි කරන්න. ඒ සංසිද්ධි විස්තර කරන්න ඔයාගේ දැනුමෙන් ඔයාට දැනට තියෙන දැනුමෙන් ඔයාට ඒව විස්තර කරන්න ඔයා උත්සාහ කරනවා නම් ඔහු තමයි දවසක දක්ෂයෙක් වෙන්නේ. තේරුණාද? අන්න ඒ දේවල් නිකන් ලැබෙන දේවල් නෙමෙයි. ඒක පුහුණුව මගින් ලැබෙන දෙයක්. පැහැදිලිද? ඒක අදී වෙන්න ඕන. ඇත්තටම සර් දැන් විද්‍යාව කියන විෂය පොඩ්ඩක් පොඩ්ඩක් නෙමෙයි කම්ප්ලෙක්ස් සබ්ජෙක්ට් එකක් ගන්න. එතකොට ඒ වගේ විෂයක අපි කොහොමද දක්ෂයෙක් වෙන්නේ? ඕකට මට මෙහෙම කියන්න පුළුවන්. මම එක වීඩියෝ එකක් බැලුවා. ඒ වීඩියෝ එකේ මේ කෙනෙක් මම කවුද අනිත් පුද්ගලයා කියන්න දන්නේ නැහැ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් අහනවා මේ තව කෙනෙකුට ඔබ වගේ වෙන්න පුළුවන්ද කියලා. ඒ අහනකොට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියනවා මෙහෙම උත්තරයක් දෙනවා. එයා කියනවා මගේ තියෙන සල්ලි ඔක්කොම ටික දීලා මේ වාහන ඔක්කොම ටික දුන්නත් මං ගාව තියෙන කාර් දුන්නත් සල්ලි දුන්නත් මේ හැමදේම දුන්නත්
ඔහුට මම වෙන්න බෑ. ඒකට හේතුව හේතුව තමයි මම මේ தත්ත්වයට ආවේ ලොකු කැපකිරීමක් කරලා ඒක ගොඩාක් ලොකු ඒකට තියෙන්න ඕන ලොකු ඩිසිප්ලින් එකක් Tamanට කියලා. මම ওই වචනේ ඒකයි මුලින් ඉඳන්ම පාවිච්චි කරේ. හේතුව තමයි මේ දක්ෂයෙක් මම අර කලිනුත් කිව්වේ දක්ෂයෙක් නිකන් හැදෙන්නේ නැහැ. දක්ෂයෙක් හැදෙන්න නම් පුහුණු අවශ්‍යයි. පුහුණු වෙන්න නම් ඉස්සරළම මූලික පුහුණු ටික පුරුදු කරලා තියෙන්න ඕන. අර මූලික පුහුණු ටික තමයි මම අර කිව්වේ මොනවද? මූලික ගණිත සංකල්ප ටික, සිංහල භාෂාව අනිවාර්යයෙන්ම නේද? ඊට අමතරව මෙතනින් ඔබට යනවා නම් විෂය තුල ඉංග්‍රීසි භාෂාව නේ? ඒ වගේම තමයි අර එයා අනිවාර්යෙන් පාඩම් කරගත යුතු ටික. ඒ දේවල් ඇතුව තමයි එතනින් එහාට යන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මේ කියන මූලික දේවල් ටික ලබාගෙන ඒවා දිගින් දිගටම ප්‍රැක්ටිස් කරලා ඒ වාගේ එක්ස්පර්ටීස් කෙනෙක් වෙන්නේ නැතුව එතනින් එහාට යාට හොඳ දක්ෂයෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අපි කියන්නේ එකම දේ කරන්න විශේෂ ප්‍රාගුණ්‍ය කියන එක නිර්මාණය වෙනවනේ. අන්න ඒ වගේ මේ විෂය තුලත් එහෙමයි. විෂය තුල අර මූලික දැනුම් සම්භාරය ලබාගෙන එතනින් ඔබට එයා කරන්න ඕන දේවල් වැඩ කරන්න ඕන. වැඩ කරන ගමන් එයා මීළඟ පියවර මොකක් වෙයිද? ඒක කලින් හිතන්න ඕන අපි. අපි ගානක් හදනකොට ගානක් දීලා තියෙනවා නම් මේ ගාන ඊළඟට වෙනස් කරනවා නම් ලබන අවුරුද්ද වෙනස් කරනවා නම් කොහොමද වෙනස් කරන්න පුළුවන් වෙන්නේ? මම ඕක පන්ති වල උගන්වනකොටත් ළමයින්ට ඕන තරම් කියනවා. කියලා ඒ විදිහට ප්‍රශ්න දෙනවා ඕන තරම් සාමාන්‍ය පෙළ විභාගවලදී එහෙම ප්‍රශ්න ඒ විදියටම ඇවිල්ලා තියෙනවා මම කියපු දේවල්. එතනදී ඒ කරන්නේ මමත් ඔය ප්‍රැක්ටිස් එක තමයි කරන්නේ. මොකද්ද? ළමයෙකුට ගණන් දීලා ඒ වගේම මේ සැරේ අහපු ප්‍රශ්නයක් ඊළඟ සැරේ වෙනස් වෙන්නේ කොහොමද? ඕක තමයි මමත් හිතුවේ. 2021 අවුරුද්දේ මට මතකයි සලමුතුලත් ඉන්නවා මෙතනම සාක්ෂි ඕන්න 2021 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 70%කට වඩා මගේ අනුමාන ටික එහෙම් පිටින්ම සමහර රූපසටහන් මම පන්ති ඇඳපු රූපසටහන් අච්චු පොතකවත් තිබ්බේ වනේ මේ ඒවා එහෙම් පිටින්ම තියෙනවා. අන්න දැන් අර ගාර්ථවල රූපසටහන පොතේ එක තැනක තිබ්බා. නමුත් අර බබල් එක ඒ තිබ්බේ කතා කරන මේක ඒ රූපය ඒ විදියටම මගේ බෝඩ් එකෙත් මම ඇඳලා පෙන්නුවා. මම ෆොටෝසුත් පවා පෙන්නුවා ළමයිට. එහෙමමයි. එතකොට ළමයි මගෙන් අහන සර් කොහොමද ඔක හිතුනේ කියලා. හිතුණා නෙමෙයි ඇත්තටම. හිතුවා ඒක. ඒක හිතන්නේ කලින් මෙහෙම දීලා තියෙනවා. ඊට කලින් 2020 ප්‍රශ්නයත් ආන් ඒ වගේමයි. අර මට ඒකදි මතක් වුණේ ෆෝන් චාර්ජර් එකක්. එතකොට මේ මොකද අවකර පරිණාමකයයි රෙක්ටිෆයින් සර්කිට් එකයි ඔය ඔක්කොම එකට එකතු කරලා දුන්නොත් කොහොම තියෙයිද? මම එහෙම දීලා ළමයින්ට ප්‍රශ්නකුත් හදලා දුන්නා. ඒ විදියම ප්‍රශ්නයක් ආවා. ඒ විදියම එකක් ආවා 2020. ඒක අනුව තමයි 2021 ප්‍රශ්නේ හිතුවේ මම. මේ විදියට එයි කියලා. මේ වගේ ප්‍රශ්නයක් එයි කියලා. ඉතින් ඔන්න ඕකයි වෙන්න ඕන. එතකොට මේ අද තියෙන දේ අද දැකපු දේ හෙට කොහොම වෙනස් කරලා අපෙන් අහයිද? ඕක හිතන කෙනා තමයි ඊළඟ පියවරකට සූදානම් වෙලා යන්නේ. ඒක තමයි විභාගයට පෙර සූදානම කියන්නේ. ඉතින් එහෙම සූදානම් වෙච්ච ළමයා අර කියන පුහුණු කිරීම කරපු ළමයා නැවත මේ කියලා දෙන දේවල් පුහුණු කරන ළමයා සබ්ජෙක්ට් එක තුල පුහුණු වීම කරන ළමයා තමන්ගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තකාම වැඩ කරන ළමයා තමන්ගේ දියුණුවක් තකාම වැඩ කරන ළමයා දක්ෂයෙක් වෙනවා. ඒක නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒකයි මම කියන්නේ ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක් කියලා. තවත් මොන හරි ප්‍රශ්න තියෙනවද? ආයෙස ප්‍රශ්න කියන්නේ ඉතින් දැන් මේ සර් දුන්න දැනුම් කරුණුයි ඒ වැඩ කරන්න ඕන විදිහත් එක්ක දැන් කොයි මට්ටමක ළමයෙක් හිටියත් එයාට විභාගයට ඒ අවශ්‍ය සූදානමක් වෙන්න පුළුවන්. ඒ හින්දා ළමයට එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න මේ වීඩියෝ එකෙන් निराකරණය වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ දැනුම් කරුණු දුන්නාට ඉතින් සර්ට ගොඩක් ස්තුතියි. හරි. මේ එහෙමනම් මම අවසාන වශයෙන් උත් කියන්නේ මේ කියලා දුන්න කාරණා ආයි මුල ඉඳන් ඕනනම් අහලා බලන්න. මේක දරුවන්ට විතරක් නෙමෙයි මේක දෙමව්පියන්ටත් ගොඩක් වැදගත් සාකච්ඡාවක් වෙයි. මොකද සමහර වෙලාවට දෙමව්පියන්ට උවමනාව තියෙන දරුවන්ට උගන්වන්න. හැබැයි එයාලා දන්නේ නැහැ මොකද්ද වෙන්න ඕන කියලා. ඉතින් එහෙම අතරමං වෙච්ච දෙමව්පියන් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඒ අයට පවා මේකේ පිටුපහලක් වෙයි. තමන් නොදන්න දෙයක් තියෙනවා නම් තමන්ට විශ්වාසදායී ගුරුවරයෙක්ගෙන් අහලා බලන්න ඒක ගැටලුවක් නැහැ.
මම මේ දෙමව්පියන්ට මේ පණිවිඩය දෙන්නේ ඇත්තටම. දරුවන්ටත් ඒක එහෙමම කියන්න පුළුවන්. ඉතින් එහෙම අහලා එයාලගෙන් උපදෙස් අරගෙන තමන්ගේ ඉලක්කයට යන්න වැඩ කරන්න. එහෙනම් මහිමටත් බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ඉතින් එහාට එහෙනම් අපි වෙනම සාකච්ඡාවකින් ඊළඟ දවසක හම්බෙමු.